දශක ගණනාවක් තිස්සේ හෙලිකොප්ටර් යුද පිටියේ පිටුපස ප්‍රදේශයේ පාලනය කළේ වේගවත් නම්‍යශීලී සහ මාරාන්තික ඩ්‍රෝන යානා දඩයම් කිරීමටයි. ඒ වගේම පහත් පියාසර සතුරු ඉලක්ක ගුවනේ සිටම විනාශ කර දැමීමටත් සතුරු අවියායුධ අඩපණ කිරීමටත් යුක්‍රේනය සතු Mi-24 සහ Mi-8 ප්‍රහාරක හෙලිකොප්ටර් යානා භාවිතා කරා. හැබැයි රුසියාව Mi-24 සහ Mi-8 යන ප්‍රහාරක හෙලිකොප්ටර් යානා දෙකම ගෙරාන් ඩ්‍රෝන යානා භාවිතයෙන් විනාශ කරා. ඇත්තටම රුසියාවේ ඩ්‍රෝන යානා යුක්‍රේන හෙලිකොප්ටර් ලුහුබැද ගොස් විනාශ කළේ කොහොමද? රුසියාවේ ගෙරාන් යානා යුක්‍රේන කිරාවෝල්ට් ගුවන් තොටුපළටම ඇතුළු වී ප්‍රහාරය දියත් කිරීමට යොදාගත් සැලසුම කුමක්ද? අපි අද කතා කරමු මේ ගැන. සංසරණය වන වීඩියෝ දර්ශන වලින් පෙන්නුම් කරන්නේ රුසියානු ගෙරාන් UAV යුක්‍රේන කිරාවෝල්ට් කලාපයේ සක්‍රිය ඉදිරි පෙළේ සිට කිලෝමීටර් 100 ගණනක් දුරින් පිහිටි තාවකාලික හෙලිකොප්ටර් ගුවන් තොටුපළකට පහර දෙන ආකාරයයි. වාර්තාවලට අනුව ප්‍රහාරයෙන් යුක්‍රේන සන්නද්ධ හමුදා හෙලිකොප්ටර් යානා දෙකක් විනාශ වී තිබුණේ. Mi-24 ප්‍රහාරක හෙලිකොප්ටර් යානයක් සහ Mi-8 හමුදා ප්‍රහාරක හෙලිකොප්ටරයක්. මේ සිදුවීම විශේෂයෙන් වැදගත් වන්නේ ගුවන් යානා විනාශ වීම නිසාම නෙවේ. රුසියාව ප්‍රහාරය දියත් කිරීමට යොදාගත් සැලසුම නිසායි. කිරාවෝල්ට් ප්‍රදේශය යුක්‍රේනයේ පිටුපසට වෙන්න පිහිටා ඇති අතර එය සාම්ප්‍රදායිකව අවියායුධ සහ ප්‍රහාරක ඩ්‍රෝන යානා වලින් බැහැරව මෑතක් වනතුරුම පැවතුණා. ඒ වගේම එවැනි ස්ථානවල ඉලක්ක වෙත යෙදවිය හැකි වුණේ මිල අධික ක්‍රූස් මිසයිල් පමණයි. හැබැයි මේ වතාවේ රුසියාවේ ප්‍රහාරය පැමිණියේ ඊටත් හාත්පසින්ම වෙනස් විදියකින්. දර්ශනවලට අනුව කැමරාවක් සහ ඍජු ක්‍රියාකරු පාලනයකින් සමන්විත නව පරම්පරාවේ ගෙරාන් ඩ්‍රෝන යානයක් ප්‍රහාරයට යොදාගෙන තිබුණා. භූමියේ අකණ්ඩ මගහැරීම අනුගමනය කරනව වෙනුවට UAV හිතාමතා සෝදිසි කිරීමක් සිදු කර ඇති බවයි පෙනෙන්නේ. මේ නිසා හෙලිකොප්ටර් පියාසර කිරීමට පෙර නවතා තිබූ හෙලිකොප්ටර් හඳුනා ගැනීමට රුසියාවට හැකි වෙනවා. ඒ වගේම වාර්තා පෙන්වා දෙන්නේ රුසියාව විනාශ කරන ලද හෙලිකොප්ටර් බාධා කිරීමට සහ ගෙරාන් ඩ්‍රෝන යානා දඩයම් කිරීමට මීට පෙර භාවිත කර ඇති බවයි. මේ අනුව රුසියාවේ UAV තර්ජනවලට එරෙහිව යුක්‍රේනයේ නිර්මාණය කළ සන්නද්ධ ආයුධය රුසියාව නිවැරදිව ඉලක්ක කරගෙන තියෙනවා. හෙලිකොප්ටර් යනු ජංගම සන්නද්ධ සහ බොහෝ විට ගුවන් ආරක්ෂක මගින් ආරක්ෂා කර ඇති ගුවන් යානයක්. හැබැයි ගෙරාන් වැනි ඩ්‍රෝන යානා ඊට හාත්පසින්ම වෙනස්. එහෙත් නූතන යුද්ධයේ යථාර්ථය පවසන්නේ ඊට වෙනස් කතාවක්. මෙහි ප්‍රධාන සාධකය වන්නේ අවදානමයි. හෙලිකොප්ටර් යානා ගුවනින් ගමන් කරන විට ඒවා කුඩා ඩ්‍රෝන යානා සඳහා දුෂ්කර ඉලක්කයක්. මේ නිසා හෙලිකොප්ටරේ සතු වේගය උපමාරු සහ අභ්‍යන්තර ආයුධ ඔහුන්ට පැහැදිලි වාසියක් ලබා දෙනවා. කෙසේ වෙතත් හෙලිකොප්ටර් බිම නවතා ඇති විට එම වාසිය අතුරුදහන් වෙනවා. රුසියාව ප්‍රහාරය සඳහා භාවිත කරන ලද ගෙරාන් UAV ඍජු ක්‍රියාකරු පාලනය නිසා ඉලක්කය තහවුරු කිරීමට පියාසර මාර්ග සකස් කිරීමට සහ බලපෑමේ වඩාත්ම අවදානම් ලක්ෂ්‍ය තෝරා ගැනීමට පහසුවෙන්ම ඉඩකඩ සලසනවා. විශේෂයෙන් ඉන්ධන යුදෝපකරණ පුරවා ඇති ස්ථාවර හෙලිකොප්ටරයක් එවැනි තත්ත්වයන් යටතේ අතිශය මෘදු ඉලක්කයක් බවට පත්වෙනවා. කිරාවෝල්ට් දර්ශනවලින් පෙනෙන පරිදි ගුවන් යානය විනාශ කරන්න ඊටත් වඩා ඩ්‍රෝන යානයට සැරිසැරීමට සහ දඩයම් කිරීමට ඇති හැකියාව වඩා ස්ථාවර කණ්ඩාංගයකට පහර දීම වෙනුවට මේ ඩ්‍රෝන යානා ගුවන් විලෝපිකයෙක් ලෙස හැසිරෙනවා. විශේෂයෙන් ඉදිරියෙන් කිලෝමීටර් 100 ගණනක් දුරින් සිටම බොහෝ යුද පිටියේ තර්ජනවලට එරෙහිව ගුවන් තොටුපළවල් සැපයුම් ස්ථාන සහ නඩත්තු කලාප ක්‍රියාත්මක වුණේ දිගදුර මිසයිල්වලට පමණක් ඒවට ළඟා විය හැකි බවට සාපේක්ෂ විශ්වාසයෙන්. එහෙත් ගෙරාන් UAV යුක්‍රේන භූමිය තුළ ගැඹුරට විනිවිද යන අතර මේ නිසා අඩු වියදමකින් නිවැරදිව අදාළ ඉලක්කය විනාශ කිරීමට රුසියාවට හැකි වෙනවා. කොහොම නමුත් රේඩාර් ආවරණය ගුවන් ආරක්ෂක පද්ධති ඉලෙක්ට්‍රොනික යුදවත්කම් සහ කුඩා අවියායුධ පවා යුක්‍රේනයට තවදුරටත් විකල්ප අවස්ථාවක් විදිහට භාවිත කරන්න කිසිම අවස්ථාවක් නැහැ.
හෙලිකොප්ටර් යානා එලිමහනේ නවතා තැබීමෙන් රුසියාවේ ඩ්‍රෝන ප්‍රහාරවලට ගොදුරු විය හැකියි. MI-24 සහ MI-8 වැනි හෙලිකොප්ටර් යානා ඩ්‍රෝන යානාවලට බාධා කිරීමට ගුවන් අවකාශයේ මුර සංචාරය කිරීමට සහ UAV තර්ජනවලට එරෙහිව වේගවත් ප්‍රතිචාර දැක්වීමට දිගු කාලයක් තිස්සේ යුක්‍රේනය භාවිත කර තියෙනවා. MI-24 සහ MI-8 හෙලිකොප්ටර් යානා සතු වේගය සහ ගිනි බලය අඩු පියාසර ඉලක්ක සඳහා වඩාත් තියුණු ප්‍රහාර දියත් කිරීමට හැකියි. හැබැයි UAV වලට එරෙහිව අනාරක්ෂිතයි. MI-24 සහ MI-8 හෙලිකොප්ටර් ඉලක්ක කිරීමේදී රුසියාවේ ඩ්‍රෝන යානයට පිටතට පියාසර කිරීමට හෝ ඒවා අභිබවා යාමට අවශ්‍ය වුණේ නැහැ. ඒට අවශ්‍ය වුණේ වේලාව පමණයි. මොකද රුසියාවේ UAV පහසුවෙන් යුක්‍රේන ගුවන් තොටුපළේ නවතා තිබුණ හෙලිකොප්ටර් යාන දෙකම ඉලක්ක කිරීමට සමත් වෙනවා. ඒ වගේම මේ ප්‍රහාරයේ නූතන යුද්ධයේ පුළුල් ප්‍රවණතාවයක් ඉස්මතු කරනවා. යුද්ධ පිටියේ ආධිපත්‍ය තවදුරටත් වේගය සන්නාහ වෙඩි බලයන් මත පමණක් ගොඩනැගෙන්නේ නැහැ. මොකද සජීවී වීඩියෝ සම්ප්‍රේෂණය කිරීමට සහ අදාළ මොහොතේ පහර දීමට හැකි ඩ්‍රෝන යානයට ඩොලර් මිලියන ගණනක් වටින වත්කමක් වුවද ෂණයෙන් විනාශ කිරීමට හැකි බවයි රුසියාව පෙන්නුම් කර තියෙන්නේ. ඇත්තටම යුක්‍රේනයේ සතු MI-24 සහ MI-8 වැනි ප්‍රහාරක හෙලිකොප්ටර් යානා රුසියාවේ ඩ්‍රෝන යානාවලට ගොදුරු වීම ගැන ඔයාලා මොකද හිතන්නේ? මේ ගැන ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් අපි තවත් දවසක මේ වගේම වීඩියෝ එකකින් හම්බ වෙනකන් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම ජයග්‍රාහී දවසක්.